Now, the first thing, as Sam rightly mentioned, the key purpose behind this project, this is one of the, I would say, the parallel projects that we are running for the celebration of 100th year anniversary for quantum sciences. So, in that, we need to really make the awareness and the understanding of young youth as y'all about like how things have changed and what are the impact on careers with the disruptions of technology, right? And quantum sciences had been like instrumentally being a part of this disruption. So that's why we celebrate this given the event of the century anniversary for quantum sciences. Having said that, in this debate, the first thing what we want to do, change the tradition. හේතුව මේ ට්‍රැඩිෂන් එක දැන් දිව්ව ඇති. සෑම් කිව්වා වගේම මම ඔය දෙන්න තරම් වයස නැතුව ඇති. මාත් ගන්නම් උදාහරණයක් අර අර්ජුන් මහේන්ද්‍රන්ට කලින් ඉස්කෝලේ මහ බැංකු හොරා කිව්වේ මට. හේතුව තමයි ඒ කාලේ මහ බැංකු වාර්තා ඔන්ලයින් ගන්න විදියක් නැහැනේ. ලයිබ්‍රරියෙන් ගන්න ඕනේ. ඉතින් අර හෙන්න ලොකු පොත් මෙච්චරක් විදිහට මහ බැංකු වාර්තා 3ක් විතර අරන් යනවා කොහේ ඩිබේට් එකකට. ඊට පස්සේ එකක් විතර අමතක වෙලා එනවා. ආවට පස්සේ දඩ ගහනවා දඩේ ගෙවන්නේ ආයෙ ඩිබේට් එකක් තිබ්බම ආයෙ ගිහිල්ලා අඬලා කරලා කොහොම හරි ආයෙ මහ බැංකු පොත් ටික උස්සන් වාර්තා ටික උස්සන් එනවා ආයෙ එකක් නැති කරනවා. ඉතින් මම හිතන්නේ මම සෙන්ට් පීටර්ස් ලයිබ්‍රරි එකට මහ බැංකු වාර්තා වලට තාම නැහැ. හරි? ඉතින් ඒ කියන්නේ අපිට ඒ තිබ්බ access for data වල තිබ්බ අඩුව. Now for y'all if you want to download 10 what the මහ බැංකු වාර්තා is a matter of like click away. හැබැයි මම තාමත් යම් අවස්ථාවල since we are working with like hundreds of different schools I still come across certain debating programs which are being conducted by schools the same traditional way. අර සෑම් කිව්වා වගේ අනේ කුහුඹුවනේ අපටත් රජෙක් ඇත්තේ අහලා ඇති වෙලා ඒවත් අර හයි ටෝන් වලින් කිව්වෙන් පස්සේ අහන් ඉන්න මිනිස්සුන්ට සසර කලකිරෙනවා. අනිත්‍ය තේරුම් ගන්න ඕන දේ තමයි now we are talking to a wide audience. In good old days අපි කතා කරන වැහෙන්නේ අර ජජ් බෝඩ් එකකින් 4-5 දෙනාට විතරයි. දැන් මේක ෆෝන් එකකින් හරි කවුරු හරි වීඩියෝ කරලා දැම්මොත් එහෙම you are talking to millions if not billions, right? එතකොට කොහොමද අපි මේ ට්‍රැඩිෂන් එක වෙනස් කරන්නේ? අපි මේ ට්‍රැඩිෂන් එක වෙනස් කරන්න කලින් අපි තේරුම් ගමු what's the ongoing tradition. So we have the conventional way of debating, the Oxford style of debating, the classical, the Sri Lankan, the conventional, the most of the how the Sinhala debating happens that comes from the practice of the court. court එකේ practice එක තමයි ගෙනල්ලා තියෙන්නේ අර සාක්ෂි අහන විදියට වැඩේ යනවා අපිට හැමතිස්සෙම yes no නේ තියෙන්නේ. එක්කෝ අපි එකඟ වෙනවා නැත්නම් අපි එක්කෝ ප්‍රොපෝස් කරනවා නැත්නම් අපෝස් කරනවා එතන ඉඳන් අපි ගහගන්නවා. අනිත් එක තමයි I suppose the Oxford style of debating which is like being adopted by the British parliamentary practice. ඒකෙත් එහෙමයි ආණ්ඩු පක්ෂයේ ගේන වැක්ට් එකක් හරි නැත්නම් මොකක් හරි කමෙන්ට් එකක් හරි ඒකට විරුද්ධව ඔපොසිෂන් එක ෆයිට් කරනවා. එතකොට මේ quantum science anniversary එකත් එක්කම පොඩි quantum science කෑල්ලක් අපි පොඩ්ඩක් කලින් එකට යමු. පොඩි quantum science කෑල්ලක් අපි ගෙනල්ලා තියෙනවා මේ exploratory argumentation debate කියන concept එක ඇතුලේ. මොකක්ද මේ quantum science කෑල්ල? දැන් ඔයගොල්ලෝ දන්නවා digitally අපිට තියෙනවා අපි දැන් පටන් පාවිච්චි කරන computing වල එක්ක 1යි එක්ක 0යි. ඔව් නැත්තම් නැහැ. හැබැයි quantum computing වල එකක් නොවන බිඳුවක් නොවන අවස්ථාවක් තියෙන්නත් පුළුවන්. ඒ වගේ තමයි මේකත්. හරි? මේ අපි කතා කරන හේතුව ලෝකේ ඇත්තටම ඩිබේට්ස් වෙන්නේ ඕනේ කියලා මරා ගන්න නෙවෙයි. අපි මොකක් හරි concept එකක් අරගෙන ඕගොල්ලන්ගේ භාෂාවෙන් අර ප්‍රස්තුතයක් අරගෙන අපි ඒක බලනවා. ඒකේ එක පැරාමීටර්ස් වලට දාලා අපි ඒක ඩයිසෙක්ට් කර අපිට ගන්න පුළුවන් කන්ක්ලූෂන්ස් ප්‍රමාණයක් අපි ගේනවා. අන්න ඒක තමයි අපි සයන්ස් ටෙක්නොලොජි එක කතා කරන ඩිබේටිං එක ඇතුලේ අවශ්‍ය වෙන්නේ. දැන් මේකේ තියෙනවා අපි ගත්තොත් එimhe key conceptual differences. පළවෙනි එක moves beyond traditional proposed versus opposed model. හරි? එහෙම එකක් නැහැ. ඒ නිසා අපි දෙන්නේ ඕගලන්ට topics හම්බෙන්නේ yes no topics නෙවෙයි. Right? It's going to be a more open-ended topic. And I'll explain you what we really measure with your delivery. Number 2, encourage constructive dialogues on single topic. ඒක සෑම් ඉතාම හොඳින් පැහැදිලි කරා අපි ඇත්ත ලෝකේ ඩිබේට් කරන්නේ එහෙමයි.
දැන් අපි සයන්ස් වලටම අදාළව ගත්තොත් ඕගලන්ට ඔය බලන්න පුළුවන් ඔය නීල් ඩිග්‍රස් ටයිසන් හරි රිචඩ් ඩෝකින්ස් වගේ මේ ඔය ග්ලෝබලි සයන්ස් ඇතුළේ ඉන්න හොඳ කමියුනිකේටර්ස්ලා ඒගොල්ලෝ ඩිබේට් කරන්නේ ඔන්න ඔය කාරණාව ඇතුළේ. අනිත් එක රිබටල්ස් use only when necessary. දැන් අර ට්‍රැඩිෂනලි ඒ වැරද්ද සමහරවිට දැන් මගේ වුණත් මං හිතන්නේ DNA එකටම ගිහිල්ලා තියෙනවා සමහරවිට මොකක් හරි සීරියස් කන්වර්සේෂන් එකක් කියද්දී අර ඉවට වගේ ඕගොල්ලෝ වගේම අර වැරදි ප්‍රැක්ටිස් එක කරලා බලන් ඉන්නේ එහා පැත්තේ එක පොඩි වැරද්දක් කරන ගමන් බල්ල ගන්න. හැබැයි අපි මේ කතා කරන මේ පොලිසි මේකින් සයන්ටිෆික් ආගියුමන්ට් මේ කතන්දර වලදී එහෙම අවශ්‍ය නැහැ. ඔයාගේ හැමතිස්සෙම අයිඩියා එක වෙන්න ඕනේ මේක ඇතුලින් එන්රිච් කරලා අපි කොහොමද හොඳ නෝෂන් එකක් එළියට ගන්න. හොඳ concept එකක් එළියට ගන්නේ හොඳ conclusion එකකට කොහොමද අපි යන්නේ. right? 4 වැදගත්ම දේ mirrors real world academic and policy discussions. අපේ රටට තියෙන තව අවශ්‍ය ඇති. හරි. නමුත් ලෝයස්ලා අපිට ඉන්නවනේ. ලෝයස්ලා ඉන්නවා. ඒතකොට ලෝයර්ස්ලා වෙන්න ඕන කරන ප්‍රැක්ටිස් එක අපේ ওই ට්‍රැඩිෂනල් ඩිබේටින් වල තියෙනවා. අපේ රටට නැත්තේ කවුද? මේ රියල් වර්ල්ඩ් academic and policy discussions කරන්න පුළුවන් මිනිස්සු. ඒකට හොඳම උදාහරණය තමයි පුළුවන් නම් කෝප් කමිටුවේ සාකච්ඡාවක් අහලා බලන්න. හරි? එතකොට ඕගොල්ලන්ට තේරෙනවා මෙහෙම ළමයි ටිකක් අපි හදාගත්තේ නැත්තම් දැන් අද ඕගොල්ලෝ ඒගොල්ලෝ දිහා බලලා hina වෙනවනේ. What they have smoked like before sitting on those discussions කියලා. ඒ වගේ ඕගොල්ලෝ ලොකු වුණාම ඕගොල්ලන්ගේ ළමයිත් ඕගොල්ලෝ දිහා බලලා hina වෙන තත්ත්වයක්පත් වෙනවා. හරි? ඉතින් ඒකෙන් අපි එකතු වෙලා වෙනස් වෙමු. ඊළඟට right objectives of the format. Right? First and foremost, multidimensional thinking that matters a lot. You can't be, I would say, like extremist when it's come to your perceptions. Always there should be the flexibility, and you have to build the capacity to think in, I would say, in layers. ඕන ප්‍රශ්නයක් දිහා. හරි? ඒක practically මේ වැඩේ ඇතුලේ වෙනවා. දෙක promote collaborative reasoning. මේ කම්පිටිෂන් එක ඇතුලේ සමහර වෙලාවට අපි මෙච්චර කාලයක් ඩිබේට් එකක් ඇතුළේ කරේ ඔයාගේ someone representing your opposition team if makes a foul argument you come up with a rebuttal and you scores upon. මේකෙදී අපි අවස්ථාවක් දෙනවා එහෙම කරන්න ඕනේ if someone comes up with a good point in your opposition team ඒක ටෙක්නිකලි එම්ෆසයිස් කරලා වාට පොයින්ට්ස් ගන්න පුළුවන් විදිහ. මම ඒක පැහැදිලි කරන්න. ඊළඟට encourage timely purposeful rebuttals. ඒක ඕනේ. right? ඒ කියන්නේ අපි කතා කරන concept එක ඇතුලේ මාතෘකාව ඇතුලේ කවුරු හරි වැරදි point එකක් ගේනවා නම් ඒක අපේ අන්තිම conclusion එකට බලපානවා නම් then rebuttals matters. අර layered argument මම ඒ ගැන කතා කරා. next slide please. right මේගොල්ලන්ට වැදගත්ම කැලල format and rules. Number 1, open ended topic design. Topics going to be more scientific and bit equally complex, non-binary statements and questions. Number 2, focus on ethics, technology and future dilemma. Since we talk about the quantum science and it happens as a part of the quantum science anniversary, we are quite concerned about like bringing the technology, ethical values and future dilemmas into the context. Number 3, no clear right or wrong, aim is death. Few sample the topics you might find. How should AI be integrated into education? What is the future role of humans in quantum automation? Can economic growth and sustainability coexist? What responsibilities comes with genetic engineering, right? So now for an example, I just like explain you how you can the scope, or like I'll wait that when till we get the
go through the other slides and where the numbers comes. Right, beforehand, Puta, team composition. So quite contrary to the conventional debating, we have 3 main participators, right? And 1 reserve. The key responsibility of the reserve to support the entire team with data and research, right? Because the digital aspect in terms of access to information, we are like so keen on practicing in this given debate. අර අපේ කාලේ වගේ පොත් උස්සගෙන එන්න දෙයක් නැහැ නේ. දැන් ඕගොල්ලන්ට digital devices ටික තියෙනවා. ඕන information එකක් ලෝකේ තියෙන ගන්න පුළුවන්. අන්න ඒකෙදි support එක දෙන්න තමයි reserve mainly ඉන්නේ. ඊට පස්සේ when it's come to the topic, no strict proposition or opposition. මම අර කලින් කිව්වා වගේ it's more open ended statements and questions තමයි ඕගොල්ලන්ට topics විදියට යන්නේ. එතකොට team එක තමන් කන්ස්ට්‍රක්ට් කරගන්න ඕනේ තමන් ගේන perceptions ටිකයි propositions ටිකයි සේරම දේවල් ටික අන්තිමේදී මේ අපි කතා කරන topic එක ඇතුලේ අපිට කොච්චර දේවල් අලුතෙන් හිතන්න පුළුවන්ද කොච්චර දේවල් table එකට ගේන්න පුළුවන්ද කියන scientific mindset එකක් ඇතුලේ, right? එහෙම කරලා දිනන පරදින විදිය මම අන්තිමට පැහැදිලි කරලා දෙන්නම්. ඊගවට diverse perspectives encouraged. දැන් අපි මෙතනදී කරලා තියෙන්නේ ඇත්තම මොන දේ තමයි when you make an open ended the debating topic. දැන් අපේ කාලේ උදාහරණයක් ගන්නකො මම හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ ඔය debates 10ක් කරොත් එහෙම competitions 10ක් 9කදීවත් හම්බෙනවා මහවැලි ව්‍යාපෘතිය හොඳයිද නරකයිද? ඔයගොල්ලෝ මහවැලි දන්නවද දන්නේ නැද්ද? දන්නවද මහවැලි? මහවැලි දන්න. මහවැලි හොඳයිද නරකයිද? නැත්තම් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ රටට හිත කරද අහිත කරද? හරි? එතකොට ඔයා මාර විදියට ලිමිට් වෙනවා එකක් ඕන ගොන් කතාවක් ඩිෆෙන්ඩ් කරන්න තමන්ගේ ටීම් එකේ. හරි? අනිත් එක ඇත්ත තමන් විශ්වාස කරන ඇත්ත නොකිය ඉන්න. හරි? දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් ඕකේ මහවැලිය ඔයා මහවැලියට විරුද්ධව නම් කතා කරන්නේ මහවැලිය නිසා 960 ගණන් 70 ගණන් වල ඉඳන් මේ වෙනකන් මෙච්චර මෙගාවොට් ගාණක් අපේ පවර් ග්‍රිඩ් එකට එනවා කියන එක නිකන් දන්නේ නැහැ වගේ ඉන්න ඕනේ. ඔය ප්‍රැක්ටිස් එක නේද අපේ දේශපාලඥයන්ගෙනුත් තියෙන්නේ. හරි? ඉතින් අපි යන්න ඕනේ එතන නෙවෙයි. අපි මේ ක්වොන්ටම් සයන්ස් ගැන කතා කර ඒ මෝඩ් ප්‍රැක්ටිසස් වලට නෙවෙයි අපි යන්න ඕනේ. ඒ නිසා මෙතනදී අපි හැමතිස්සෙම අර diverse perspective එක encourage කරන ඒකෙන් ලොකුම දේ තමයි you all be getting this highly valuable opportunity in your life to be a debater with more freedom within you. හරි? අර rigid structure එකට දාලා ඕගොල්ලන් කොටු කරලා ඒ නිසා ඕගොල්ලන්ට අතපය දිග ඇරලා බුද්ධිමත්ව හිතලා කතා කරන්න අපි opportunity එක create කරලා දෙනවා. right. 4 even though the topics are more relevant to science and technology, the students even from other streams or the ones who are still doing their O-levels can take part in the competition. So the diversity, it's so intact. Right, next slide. Hari, debate format and timing. මේකේ අන්තිම කෑල්ල අදාළ වෙන්නේ semis and finals වලට විතරයි. මම අනිත් ටික පැහැදිලි කරන්නම්. So the round 1, each team player would get 3 minutes and it's an opening insight. Each speaker presents a unique perspective or framework on the topic: ethical, economic, societal, technological, etc. So what we say in this aspect, now again you all know in conventional debating you get the start by defining the topic. එහෙමනේ සාමාන්‍ය ඔයගොල්ලෝ කරන්නේ නේ. මාතෘකාව ඩිෆයින් කරනවා. ඒතර මෙතනදී මාතෘකාව ඩිෆයින් කරගන්න එක අපි ලොකුවට කන්සිඩර් කරන්නේ නැහැ. අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ තමන් කතා කරන කොන්ටෙක්ස්ට් එක ඇතුලේ කන්ටෙන්ට් එක ඇතුලේ මාතෘකාව ඩිෆයින් කරගන්න ඕන නම් ඒක කරගන්න. හැබැයි අපිට ඊට වඩා අපි පළවෙනි රවුමේ බලාපොරොත්තු වෙන්නේ 3 දෙනාගෙන්ම අපි ගන්න ටොපික් එකට අදාළව
ඒ ටොපික් එක නිසා අපි උදාහරණයක් විදිහට කලින් තියෙන එකක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ නිකන් අපේ ටොපික් එක වෙනවා කියලා what would be the integration of AI and education in Sri Lanka කියලා. හරි? as an example. එතකොට ඒක ඇතුලේ ඕනනම් තුන් දෙනාටම පුළුවන් ඒ කතාවේ ටෙක්නොලොජිකලි වෙන ඩිස්ට්‍රප්ෂන් එක එක්කෙනෙක් පැහැදිලි කරලා අනිත් එක්කෙනා ethical impact එක පැහැදිලි කරලා අනිත් එක්කෙනා economical impact එක පැහැදිලි කරනවා. එහෙම නැත්නම් තුන් දෙනාම තමන්ගේ කතා ඇතුලේ ඔය තුනම එකට පැහැදිලි කරගෙන යනවා. හරි? Either way we don't discount your effort if the content and the context stand at a fair point and the delivery stand sensible and if the points being well articulated you all be getting your respective points accordingly. හරි? ඒතකොට ඒකත් ඕගොල්ලන්ට හරි ලේසියක්. හරි? අපි කතා කරන්නේ quantum mirror එක ගැන ඒක ඇතුළේ ඉඳලා නම් අපි කතා කරන්නේ innovation ගැන නම් ඒක තමයි මේක ඇතුළට ගෙනල්ලා තියෙන්නේ. දෙක layered arguments 2 minutes per speaker. Speakers deepen the discussion by extending their own or others points with evidence, new angles or scenarios. එතනදී either you can get a point what one of your team members had discussed and build your emphasis or like whatever the cross point you need to make upon. Or if not, you can do the same with the point being made by your opposition. In terms of a point being made by your opposition, we won't mind a rebuttal or constructive criticism or an emphasis if that arguable, if that logical, you all being getting your respective score again. ඒක හරියට අපි මෙහෙම හිතමුකෝ. අර මම අර අධ්‍යාපනය ගැන උදාහරණයක් ගන්නම්. මේ what would happen if AI and education integrated in Sri Lankan education system කියන topic එක අපි ගත්තොත් as an example එක්කෙනෙක් කියනවා AI education එක ඇතුළට integrate කරන්න ඩොලර් මිලියන් මෙච්චර ගාණක් යනවා. එතකොට ලංකාවට මේක කරන්න පුළුවන්ද? වගේ කතාවක් කියනවා කියන්නකෝ ඔයාගේ opposition එකේ එක්කෙනා. ඔයාට conventionally rather than bringing up a rebuttal ඔයාට පුළුවන් ඒ කියන කතාව ඇත්ත නම් ඔයා ඒ කතාව ගැන ඊට වඩා දන්නවනම් ඔයා දන්නවා මේක try කරන්න ගියා 2022 දී පැපුවා නිව්ගිනියාවල ඒ try කරන්න ගියාම මෙච්චර expenses එකක් දැම්ම ඒක මදි වුණා ඒ නිසා වැඩේ fail වුණා මම මේ wild examples ගෙන්නේ එතකොට ඔයා බලන්න ඔයා කිසිම දෙයක් මේ තර්ක කඩලා නැහැ එහා පැත්තේ එක්කෙනාගේ. එයා කියූප එක emphasize කළා. But you are really contributing to the quality of the debate. That's what really matters for us. අන්න මගේ කතාවේ මං එනවා the pinnacle point of the discussion. What really matters for us, the quality of the debate. ඕගොල්ලන්ගේ පැත්තට තියෙන වටිනාකම තමයි දැන් ඕගොල්ලන්ට එහා පැත්තේ ඉන්න එක්කෙනාගේ මේ කියන දෙයක් කඩාගෙන බිඳගෙන එහෙම විනාශ කරගෙන ගලන්න දෙයක් නැහැ. ඒක අගය කරලා ඒ පොයින්ට් එක අරගෙන තමන්ගේ knowledge එකෙන් ඒක enrich කරලා you can still reach the victory. Right? අන්තිමේදී necessary rebuttals තියෙනවා 1 minute each and maximum 2 per team in a single debate. ඔයාට මොකක් හරි එහා පැත්තේ එක්කෙනාගේ පොයින්ට් එකක් බ්‍රේක් කරන්න ඕන නම් හරි එහා පැත්තේ එක්කෙනාගෙන් ප්‍රශ්නයක් අහන්න ඕන නම් හරි ඔයාට 1 minute each 2 slots පාවිච්චි කරන්න පුළුවන්. Semis and finals වලදී there is an additional 2 minutes for a summary. ඒක ගැන මම කතා කරන්නේ අපි semis වලට කලින් ඒ ගැන ආයේ කතා කරමු. Right? මේ තියෙන්නේ judging criteria එක. පළවෙනි එක depth and originality of argument, description, insightfulness of ideas, depth of reasoning, originality and creativity in approach. අර මේකේ වැදගත්ම දේ තමයි අපේ ක්‍රයිටීරියා එක ඇතුලේ අපි ඩිබේටර්ස් තුන් දෙනා දිහාම බලන්න එකම කෝණේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා ඔය ට්‍රැඩිෂනල් ඩිබේටිං වල අපි පළවෙනි එක්කෙනාට වැඩිපුර ලකුණු දෙනවා එයා ගේන ෆවුන්ඩේෂන් එකට ඩෙෆිනිෂන් එකට
right? එයා points කීපයක් ගෙනනවා නම් ඒකට. අපි දෙවෙනියාට දෙනවා එයාගෙන points වලට වැඩිපුර ලකුණු. එයා repeaters වලට ලකුණු දෙන්නේ පොඩ්ඩයි. හතරවෙනි එක්කෙනාට අපි බලන්නේ වැඩිපුරම එයාගේ repeaters වල එයාගේ ලකුණු ගන්න වැඩිපුර දෙන්න. හරි? මේක එහෙම කතන්දරයක් නෑ. අපි තුන් දෙනා දිහාම බලන්නේ එකම angle එකකින්. හැබැයි debate එක යද්දී logically යාට වෙනස් වෙන්න ඕන තැන්වලදී යාට වෙනස් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒතර පළවෙනිදී අපි කිව්වා වගේ මම කියවනේ what matters the most in this debate කවුරුද කියන්නේ? quality. හරි? that's our mantra. What matters the most is quality. එතකොට quality එක maintain කරන්න නම් gain ideas insightful වෙන්න ඕනේ. කතා කරන දේවල් වල depth එකක් තියෙන්න ඕනේ. 3 originality and creativity අපි බලනවා context එක ඇතුලේ. ඒතකොට මේක හතර දෙනාටම අදාළයි. ඒකට ලකුණු 25ක් හම්බ වෙනවා. logical coherence and structure. Organization of thoughts, logical flow and development of arguments. මේකෙදි බලන්නේ හුඟක් වෙලාවට අර අපි conventional debating වල එහා පැත්ත පල්ලෙහාට දාන්න ඕන හින්දා අපි logic එක පැත්තකින් තියලා පුළුවන් තරම් aggressive වෙලා ගහනවා. මෙතනදී එහෙම අවශ්‍යතාවයක් නැහැ. මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් logic එකට priority එක දෙන එක. අර මම කලින් කිව්වා වගේ අපි එහා පැත්තේ එක්කෙනා ගේන point එකක් emphasize කරත් ලකුණු ගන්න පුළුවන් හින්දා මේකට ඕගොල්ලන්ට fully access තියෙනවා. damage එකක් නොකර කරගන්න මේක ඇත්තටම ඒ කියන්නේ ඕගොල්ලන්ට කරන මේක එකම limitation එක මම දකින්නේ අර තමන්ගේ ටීම් එකේ කවුරු හරි යාළුවෙක් මොකක් හරි කිව්වොත් එහෙම වැරදි information එකක් හරි මොකක් හරි එකක් ඒක තමන්ම ඇටැක් කරොත් තමන්ගේ ටීම් එකේ කවුරු හරි කරන වැරද්දකට රිබටල් එකක් තමන්ම ගේනවා කියලා හිතන්නකෝ. අන්න ඒකෙදි අපි ලකුණු දෙන්න විදියක් මේකේ සංවිධානය කරලා නැහැ. ඒ අර වෙන ඕන දෙයක් මේ ඩිබේට් එක ඇතුලේ තමන්ට කරන්න පුළුවන්. 3 responsiveness to others ideas. Engaging with and responding to counter arguments, building on the respectfully challenging others points. ඒක හරිම වැදගත්. අර අපි කියන වගේ constructive debate එකක් අර අපේ සෑම් මහත්මයා එක්ස්ප්ලেইন කරා වගේ අපි ඇත්ත ජීවිතේ අපි ඩිබේට් කරන්නේ ආගියු නොකර ඒක constructive කරගන්න. හැබැයි ඕගොල්ලෝ උගක් වෙලාවට මම ඕගොල්ලෝ කියලා කියන්නේ මේ සමස්තය අපිත් ඔය වයසේදී කොහොමද තමයි අපි ඩිබේට් කරේ ආගියු කරා. හරි? ඉතින් ඒ නිසා ඒ කැලෙන් පොඩ්ඩක් එළියට ගිහිල්ලා responsiveness to others ideas කියන එක සහ ඒවට ඒක ඇතුලේ තමන්ගේ composure එක build කරගෙන තියාගන්න විදිය, තමන් react මේ facial expressions ඔයා බලන්න මට නම කියන්න බෑ දේශපාලනිකව මං කලාතුරකින් තමයි ඔය ටීවී එකේ යන දේශපාලන සාකච්ඡාවක් දකින්නේ. හැබැයි ඒවා Facebook එකේ යන ඒවා මම දන්නවා මේ සෑම් බලනවා මිලියන්ස් මමත් යම් ප්‍රමාණයක් බලනවා. මම දකිනවා එක්තරා පාර්ලිමේන්තුවේ ගැහණු മന്ത്രിවරයා ඩිබේට් එකක් පටන් ගත්ත වෙලේ ඉඳන් මූණ මොකක්ද මේ මූණ කොහොමද ඇද වෙලා වගේ තියෙන ඒකත් තව පොඩ්ඩක් ඇද කරගෙන අර එහා පැත්තේ ඉන්නේ උන් ටික දිහා කන්න වගේ බලාගෙන එක අමුතු ජෙස්චර්ස් දෙනවා. හරිම කැතයි. අශීලාචාරයි අශික්කිතයි. මට ඊට වඩා කියන්න වචන නැහැ. ඒ කියන්නේ එහා පැත්තේ මිනිහා කතා අර ඒ වගේ අර අපි අර මේ ඒ කියන්නේ අර පාරේ ත්‍රිවිල් වල මේ එක යද්දිවත් මිනිස්සුෙක් නොකරන જાති දේවල් තියෙනවා. අන්න ඒව කරනවා. හරි ඒවා මම ඉස්කෝලේ යන කාලෙත් මම දැකලා තියෙනවා ඩිබේට්ස් වල කරනවා අපිත් කරලා ඇති. ඇයි අපිට අපේ බෑක් ඔෆ් මයින්ඩ් තියෙන්නෙම එහා පැත්තකට කතා කරන්න නොදී. හරි දැන් මම කියන්නේ අපි මේ කතා කරන්නේ මොඩර්න් ඊරා එක ඔයා බලන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යම් චන්ද්‍රමානයා කරන්න උතන්ට ගිහිල්ලා ඇත්තේ. හැබැයි එයාගේ වීඩියෝ එකක් යට කමෙන්ට් සෙක්ෂන් එකට ගියාම ඡන්දේ දීපිය වුණොත් බයිනවා. මේ මූණ මේ හදන කැත දිහා බලන් හිටියාම ඡන්දේ දුන්නේ ඇයි කියලා හිතනවා කියලා. හරි මම කියද්දි ඕගලන් ගොළුවේ මැවෙනවා මට hina වෙන දෙන්නේ තුන් දෙනෙක්ගෙන් පේනවා ඒක. මේ කවුරු ගැනද කියන්නේ කියලා. හරි හරිම ඒ එක්කෙනෙක් විත් නෙවෙයි. එහෙම ඉන්නවා. එහෙම ලංකා දේශපාලනේ අපි දැකපු කැරක්ටර්ස් ඉන්නවා. එහා පැත්තේ මිනිහා කතා කරද්දි මහා අශීලාචාර විදිහට මූණු හදන. ඒ වැඩ ඒක අපි ඩිබේට් කරන ළමයින්ගෙත් දකිනවා අපිත් ඒ වැරද්දම කරලා ඇති. ඒව කරන්න එපා. ඒව කරොත් ලකුණු හම්බෙන්නේ නැහැ. 4 clarity and articulation. Two of the most beautiful and the sexiest terms in a debate. Right? At the end of the day, how we define a good debater or an okay debater, an extraordinary debater, surely based on clarity and the articulation.
right? So you all have seen when Sam was doing his delivery, එයා කියපු හැම වචනයක්ම මෙතනටයි අතනටයි මැදටයි හරිම clearly කියන්න ගියපු idea එකයි කතාවයි context එකයි content එකයි ඔක්කොම තේරුණා. That's what make you a powerful communicator. ඒක අපිට ඕනේ පුතේ මෙතන debate competition එක කවුරු හරි දිනනවා. ඒක එහෙමනේ. අපි මොන competition එක run කරත් cricket වේවා, football වේවා, jill ball වේවා කවුරු හරි අන්තිමේ දිනනවා. ඒ කියන්නේ ඔක්කොම හොඳ නෑ කියන්නකෝ. ඒත් එක්කෙනෙක් දිනනවනේ. ඒතර අපි ආව ගෙනල්ලා සම්මානයක් දීලා අපි යවනවා. වැඩක්ද? අපිට වැඩක්ද? රටට වැඩක්ද? මේ effort එකට වැඩක්ද? නෑ. අපිට එහෙනම් මොකක්ද ඕනේ? අපිට ඕනේ හොඳ communicators ටිකක් හදන්න who got the logic, who got the knowledge, who got the wisdom, who got the ability. and මතක තියාගන්න අපිට corporate එකේ එහෙම නැති එහෙම හොඳ communicators ලා නැති එකේ අඩුව අපිට academics ලගේ දකින්නවා corporate එකෙත් අපි දකිනවා. ඒතකොට එහෙම හොඳ communicator කෙනෙක් අපි හදුවා මෙයාට යන්න පුළුවන් දුර. ඒකත් අපි දකිනවා මොන කරියකින් ඔයා ඉස්සරහට ගියා. හරි ඒ නිසා ඒ කැල්ල කරගන්න. අන්තිම එක impact and relevance of the point. Strength, resonance and pertinence of arguments to the topic, emotional or intellectual impact. Right? අන්තිමට අපි කතා කරන එතන ලකුණු 15ක් හම්බෙනවා. අපේ context එක ගත්තට පස්සේ ඒ context එකෙන් අපි topic එකෙන් කොච්චර එහාට මෙහාට ගිහිල්ලා තියෙනවද කියන එක. සමහර වෙලාවට අපිට පොඩි margin එකක් තියාගෙන එහාට මෙහාට යන්න වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි අපි අනවශ්‍ය තරම් deviate වුණොත් එහෙම අර අහන් ඉන්නේ මිනිස්සුන්ට හිතෙනවා නම් යන්නේ කොයිද මල්ලේ පොල් වගේ නෙමු කතා කරන්න කියලා අන්න මේ ලකුණු 15 ගැලවෙනවා. හරි? මම හිතනවා මම සම්පූර්ණ කතන්දරේ පැහැදිලි කරන්න නැති අපේ ඩිබේට් එකේ ස්කෝරින් ක්‍රයිටීරියා එක සහ ඕගොල්ලන්ටත් හිතෙනවා වෙන්න පුළුවන් මේක අපි මෙච්චර කාලයක් කරපු එකට වෙනස් නේද? ඔව් වෙනස්. ඒ වෙනස ඇතුලේ හේතුව මම කලිනුත් කිව්වා at the end of the day අපිට ඕනේ හොඳ communicators ලා දාන්න, well bred communicators ලා දාන්න. එතකොට ඕගොල්ලන්ට මේ ඩිබේටිංగ్ කම්පිටිෂන් එක ඉවර වෙද්දි තේරෙයි මේක ඇතුලේ තමන් කොච්චර මැචුවර් වෙලා තියෙනවද කියලා with the modern communication capacities. හරි? ටක් ගාලා මම ඉවර කරන්න අපේ පැනල් ඩිස්කෂන් එකට ගිහිල්ලා තව පැය භාගයක් විතර තියෙන ඉතුරු වෙලා educational impact cultivates 21st century skills, system thinking, forecasting and analytics. මේක ඊටාම emphasize කරන කාරණාවක් අපි මේ project එක ඇතුළේ try කරනවා ඕගොල්ලන්ව modern students ලා කරන්න. හරි ඒක එන්නේ මෙන්න මම මේ කියපු skill set එකෙන් අපි ඒක අපේ discussion එකේදී කතා කරමු. අනිත් එක මම කලිනුත් කිව්වා reflect real world policy making and innovation in dialogues, minimizes performative conflict, promotes deep engagement. අන්තිම එක matters a lot again. Minimizes performative conflicts, promotes deep engagement. හරි. right මේ sample topics එකත් අපි ඕගලන්ට අන්තිමේදී අපි ලැබෙන සලස්වනවා. අපි නිකන් ගමු sample topic walk through. Topic: what is the role of quantum computing in public healthcare? අපි හිතමුකෝ ඕගොල්ලන්ගේ ඩිබේටර්ස් ලා පහ මේක කඩාගෙන ටෙක් වීව් එක එක්කෙනෙක්, එතිකල් වීව් එක එක්කෙනෙක්, ඉක්විටි වීව් එක, පොලිසි වීව් එක එහෙම ගත්තා කියලා. එතකොට නැත්තම් හතරම කෑලි එක එක්කෙනා අරගෙන සෙල්ලම් කරන්නත් පුළුවන්, අර විදිහට යන්නත් පුළුවන්. ටෙක් වීව් එක ගත්තොත් revolutionizing diagnostics and stimulations. ethical view එක ගත්තොත් privacy and AI concerns තියෙනවා. equity view එක ගත්තොත් access disparity across regions. policy view එක ගත්තොත් frameworks for responsible integration. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා කොහොමද ඩිබේට් එක දුවන්නේ කියලා topic එක ඇතුලේ. ඊට පස්සේ rebuttal examples ඒක නැති ඔයගොල්ලෝ දන්නවා. ethical view questions, take optimism on data bias. කවුරු එක්කෙනෙක් ගේන point එකකට විරුද්ධව ඔයා counter කරන ඒකේ ප්‍රශ්නයක් නැහැ. summary එක ඒක අදාළ වෙන්නේ semis and finals වලට විතරයි. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. right so Q&A එකේදී අපි ටක් ගාලා කතා කරමු මේකේ ප්‍රශ්න තියෙනවා නම් දැන් අර මම කතා කරපු දේවල් we have a extremely experienced and wisdomful set of panelists අර කතා කරපු දේවල් වල අපි insights ඒකත් එක්ක යමු over to you